ගරු නියෝජ්‍යකාරක සභාවතුමියනි දීවර ජනතාව දීවර ප්‍රජාව අයත් වන්නේ ආර්ථිකයේ අවිධිමත් අංශයට. අපි ලංකාව ගත්තොත් ලංකාවේ සමස්ත සේවා නියුක්තියෙන් 65%කට ආසන්න ප්‍රමාණයක් මේ අවිධිමත් අංශයේ රැකියා කරන අය ඉන්නේ. එතන සාමාන්‍ය ලක්ෂ 55ක පමණ ප්‍රමාණයක් සේවා නියුක්තිකයන් ඉන්නවා. ඉතින් මේ දීවර ප්‍රජාවත් අයත් වන්නේ මේ අවිධිමත් අංශයේ සේවා නියුක්තිකයන්ට. ලංකාවේ ක්‍රියාකාරී දීවරේ ඇක්ටිව් ෆිෂර්මන්ලා සාමාන්‍ය ලක්ෂ 50000කට 3,20,000කට පමණ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒත් එක්ක ඍජුව දීවර ශාස්ත්‍රයේ රැකියාවල් නිරත වන අය සාමාන්‍ය මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ මිලියනයකට ආසන්න ප්‍රමාණයම අවිධිමත් අංශයේ සේවයෙන් යුක්ත වන්නන් මොවුන් හැම වෙලාවෙම ආර්ථිකයේ සිද්ධ වන යම් ආකාරයේ කම්පනයන්ට විවෘත වෙලා ඉන්නේ. ස්වභාවික වෙන්න පුළුවන් ආර්ථිකයේ යම් ආකාරයක අර්බුදයන් වලදී ඉතා ඉක්මනින් අවදානම් තත්ත්වයටපත් විය හැකි රැකියාවක් තමයි මේ දීවර ශාස්ත්‍රය. මොකද අවිධිමත් අංශය නිසා මොකට ස්ථාවර ආදායම් නැහැ, සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් නැහැ, පෞද්ගලික අංශයේ රක්ෂණ ක්‍රමවේද වලටවත් විශේෂයෙන් යොමු වෙලා නැහැ. ඒ නිසා අදිනේදී මේ අපි සම්මත කරන මේ නව සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මේ දීවරයන්ට අපි ගේන අපි තන වැදගත් වන්නේ නිසා. මොකද මෙච්චර කාලයක් තිබිච්ච දීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදවලදී ඒවට දීවරයන් යොමු වෙලා තිබුණේ නැහැ. ඒ විශ්‍රාම වැටුප් ක්‍රමවේදවල තිබිච්ච අඩුපාඩු නිසා. උදාහරණයක් ගත්තොත් සංඛ්‍යාලයක අතින් ගත්තොත් මිලියනයකට ආසන්න දීවර ප්‍රජාවක් හිටියට 69000ක් පමණයි මේ වෙනකොට දීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවලට යොමු වෙලා ඉන්නේ. ඒකෙම අපිට පැහැදිලි තිබිච්ච විශ්‍රාම වැටුප් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමවලට දීවරයන්ගේ තිබිච්ච ආකර්ෂණය ඉතාම අඩුයි. සහ ඒකට ඔවුන් යොමු කරගන්න තිබිච්ච වැඩපිළිවෙල ඉතාමයි. සහ ඇත්තටම මේ තිබිච්ච විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම දීවරයන් එච්චර ආකර්ෂණය කරගත නොහැකි මට්ටමේ ඒවා. අන්න ඒ නිසා තමයි මේ අලුත් වෙනස්කම් ටික අපි ගේන්නේ. මේකෙදී දීවරයන්ට මාසිකව දායක වීමට බැරි නම් ඔහුට හැකි වෙලාවක ඒ විශ්‍රාමයට දායක වෙන්න පුළුවන්. සහ ඒ වගේම මීට පෙර තිබිච්ච ක්‍රමවලදී දීවරයා යම් හේකින් මිය ගියොත් ඔහුගේ විශ්‍රාම වැටුපට උරුමකරුවෙක් හිටියේ නැහැ. ඒ උරුමකරුවෙකුට ලබාගත නොහැකි තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් දැන් අලුතෙන් ගෙන යෝජනා ක්‍රමයේදී දීවරයා යම් කිසි ආකාරයකින් මිය ගියහොත් ඔහුගේ උරුමකරුවෙකුට මේ විශ්‍රාම වැටුප ලබාගත හැකියාවක් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා දීවර ප්‍රජාව වැඩියෙන් මේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක කරගන්න. අපිත් දේශපාලන නායකත්වයේ විදිහට දීවර ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරලා ඔවුන් දැනුවත් කිරීම කරලා ඔවුන්ට මේ අධ්‍යාපනය ලබා දීලා දීවරන් එක්ක එකට වැඩ කරන්න. මොකද සංස්කෘතික වශයෙන් ගත්තත් ජීවන රටාවතින් ගත්තත් දීවර ප්‍රජාව යම් ආකාරයක අවිධිමත් විදියට තමයි මේ ඔවුන්ගේ රැකියාව සකසලා තියෙන්නේ. නිසා මේ සියල්ලත් එක්ක දීවර ප්‍රජාව යම් ආකාරයක නව සංස්කෘතික සමාජ හැඩයකට ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ රැකියාව, ඔවුන්ගේ ආර්ථිකය යම් ආරක්ෂිත වැඩපිළිවෙලක් එක්ක සකස් කරගන්න මේ දීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය උපකාරී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතක පහුගිය ආපදා තත්ත්වයේදී ගරු නියෝජ්‍යකාර සභාවතුමියනි පීඩාවට පත්වෙච්ච තවත් ප්‍රජාවක් තමයි දීවර ප්‍රජාව. ආපදා තත්ත්ව හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වුණා මේ දීවර ප්‍රජාව. විශේෂයෙන්ම නගර පළාතේ මගේ දිස්ත්‍රික්කයේ ත්‍රිකෝණ දිස්ත්‍රික්කයේ දීවර ප්‍රජාවට විශාල බලපෑමක් වුණා. මං ගාව තිබෙන මේ දත්ත ඩිංගි බෝට්ටු ගත්තොත් පූර්ණහානි 28යි, අර්ධ හානි 56යි, ඔරු පූර්ණහානි 30යි, අර්ධ හානි 20යි, මාදල්ල යාත්‍රා අර්ධ හානි 2යි, එක් දින යාත්‍රා අර්ධ හානි 3යි, බහුදින යාත්‍රා එකකට අර්ධ හානි වෙලා තිබුණා. යාන්ත්‍රික ඔරු අර්ධ හානි 3ක් වාර්තාලා තිබුණා. දැනටත් සමහර දැල් සම්බන්ධ තොරතුරු වාර්තා වෙමින් යනවා. විනාශ වෙච්ච ඒවා, අතුරුදහන් වෙච්ච ඒවා. අපි මේ සියල්ලටම මුදල් වෙන් කරලා තියෙනවා. අර්ධ හානි වෙච්ච යාත්‍රා අපි රජය මගින් ඒවා සකස් කරලා දෙනවා. සකස් කරලා දෙනවා. ඒ වගේම පූර්ණහානි වෙච්ච බෝට්ටු වලට අවශ්‍ය සම්පූර්ණ බෝට්ටු අපි ලබා දෙනවා. ඒ වගේ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ දීවර කර්මාන්තයේ සංවර්ධන කිරීම සම්බන්ධයෙන් ගත්තොත් අපේ කොඩ්බේ දීවර වරාය ලංකාවේ තිබෙන ඉතාම වැදගත්ම දීවර වරායන් වල එකක්. පෞල් කාලේ අතහැරලා දාලා වගේ තිබුණේ යම් ඔය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වල දේශපාලන මාෆියාවන්ට පාතාලක ආර්ථික කටයුතු වලට අහු කරගෙන දීවර වරාය විනාශ කරලා තිබුණේ. හැබැයි අපේ ආණ්ඩුව ආයෙන් පස්සේ අපේ දීවර වරායන් වල නීතිය ආධිපත්‍ය ස්ථාපිත කරලා අපි 25 වර්ෂයේ සහ 26 වර්ෂයේ සහ 27 වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙනවා කොඩ්බේ දීවර වරාය ලෝක බැංකුව ව්‍යාපෘතියක් එකතුලා ඒක තව පුළුල් කරලා වඩා වැඩි ව්‍යාපාරික අවස්ථා රැකිය අවස්ථා බිහි කරන්න. ඒ වගේම ත්‍රිකුණාමලය ප්‍රධාන මධ්‍යම පොදු මාළුවෙල් සැල කාලයක් ඉස්ස අතහැරලා දාලා අලුත් අඩියාවක්වත් නොකර එහි එන පාරිභෝගිකයටත් වෙළෙන්දටත් ඒ වෙළඳසැලේ ඉන්න හිතෙන්නේ නැති විදිහට තමයි වෙළඳසැල තිබුණේ. ඒත් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ඒකට අවශ්‍ය මුදල් ඇස්තමේන්තු වෙන් කරගෙන ඒ අලුත් ඇඩියා කරලා නව ආකාරයකින් ජනතාවට විදවත් කරන්න. ඒ වගේම
දිස්ත්‍රික්කයේ මිරිදිය දීවර කර්මාන්තය පළු කාලේ අත්හැරලා දාලා තිබුණේ. වැඩපිළිවෙලක් නැතුව දීවරයන් වලින් ඈත් වෙමින් හිටියේ. අපි දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව එකතු වෙලා කන්තලේ ආශ්‍රිත කන්තලේ ව්‍යවසායය ඇතුළු දිස්ත්‍රික්කයේ මිරිදිය දීවර කර්මාන්තය නැවත ගොඩනැගීමට සැලසුම් මතගෙන නව තාක්ෂණයත් ඒකාබද්ධ කරගෙන. ඉතින් මේ කාරණා මතක් කරනකොට මට තව කාරණාවක් කියලා අවසන් කරන්න දෙන්න. මම දැක්කා අර ඊළඟ රජු වෙන්න බලාගෙන හිටපු කුමාරයවරු දැන් ඇවිල්ලා මේ මාධ්‍ය නිදහස ගැන පාරම්බාලා එකපාරට දිව්වා. මෙතන ආණ්ඩුවට කොන්දක් නැති එක ගැන කතා කරා විවේචන වලට අහුම්කම් දෙන්න. හැබැයි තමන් බොරු ගොඩක් කියලා ඉවර වෙලා අනිත් පැත්තෙන් ආණ්ඩුවේ අදහස අපේ අදහස අහන්න නැතුව පැනලා දිව්වා. ඒ කුමාරයාට මම කියන්න කැමතියි මාධ්‍ය නිදහස ගැන කතා කරන්න එන්නේ අඳුරු යුගයක භීෂණ යුගයක මාධ්‍යවේද අතුරුදහන් කිරීම වලට මාධ්‍යවේදීන් ඝාතනයට චෝදනාවට ලක් වෙච්ච ආණ්ඩුවක හිටපු සමාජිකයෝ විදිහට වුන් රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් කියන සංවිධානයේ අවසන් කරනවා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමිය රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් කියන සංවිධානය මගින් වාර්තා කරපු විදිහට ඔවුන්ගේ යුගයේ ලංකාව මාධ්‍ය නිදහස අතින් රටවල් 173ක් අතර 165 වෙනි ස්ථානය දක්වා පසු වැස්සා. මාධ්‍යවේදීන් 13ට වඩා මරලා දාලා තියෙනවා. අවසන් කරන්න. වසන්ත වික්‍රමතුංග ප්‍රගීත් නෙක්නලිගොඩ අතුරුදහන්. අවසන් කරන්න. ලංකාවේ මාධ්‍යවේදී 50ට වඩා ප්‍රමාණයක් පිටුවහල් කරලා තිබුණේ. පලා ගියා. සිරිසට බෝම්බ ගැව්වා. රූපවාහිනිය ආතල පැනලා මාවිසිල්ල ගහන්න ගියා. අන්න එහෙම යුගයක හිටපු නාමල් රාජපක්ෂ ඇවිල්ලා මෙතන අර බොරු කියන ආයතන වලින් පෙනී ඉන්නවා. අපි කියන ඕනම මාධ්‍ය ආයතනයක ලංකාවේ නිදහස ඉඩ කරන්න පුළුවන්. ඒ මාධ්‍ය නිදහස අපි ආරක්ෂා කරනවා. හැබැයි මාධ්‍ය නිදහස කියලා කියන්නේ බොරු වපුරන්න සමාජය කුපිත කරන්න ඒවට නිදහසක් ඒකේ නෑ. අපි කියනවා කිසියම් මාධ්‍යයක් වක්කී විරහිත ආකාරයෙන් මූලාශ්‍ර නැතුව බොරු කියනවා නම් ඒකේ වක්කීමේ මාධ්‍ය ආයතන ගන්න ඕනේ. මොකද මාධ්‍ය ආයතන කියන්නේ දෙවියෝ නෙමෙයි. ඒක ලාභ ලබන ව්‍යාපාරයක්. ඒ හිමිකරුවන් ඒ ආයතන වක්කීම ගන්න ඕනේ. ඔබතුමාට